ක්‍රීඩා පිටිය තුල පන්දු රැකීමේ නිරතව සිටිද්දී වැලිවේරි කාන්ති කණ්ඩායම පරාජයටපත් වෙනවා. පෙරලා මේ පැවැත්වෙන තරගය තුල තෑගි ප්‍රදානය කිරීම වශයෙන් ක්‍රීඩා පිටිය තුල හර්දාංග ස්තුතිය පුද කරනවා. මේ දැවැන්ත ශුකොත් තරගයක් නිර්මාණය කරගෙන යන්නට ක්‍රීඩා පිටිය තුල මේ දැවැන්ත තරගය තුල නුවංග මහතාටත් මාගේ අවංක ස්තුතිය පුද කරනවා. නම් වශයෙන් අමතක වෙච්ච ශීලමු දෙනාට අපිට ලබා දුන්නු දායකත්වයට හෘදාංග ස්තුතිය පුද කරලා එහෙමනම් අවසාන මහා තරගයට යනවා. පන්දු වාර 20 තරග මාලාවක් හැටියටයි ආරම්භක පිටිකරුවා එනවා ක්‍රීඩා පිටිය තුලට. මේ ප්‍රයෝගකාරී ප්‍රහාරාත්මක පිටිකරුවා ක්‍රීඩා පිටිය තුලට එලෙසස්ටේ ගම්පා දිස්ත්‍රික්කයේ තුල සිට පෙරලිකාර ක්‍රීඩකෙක් හැටියට කවදත් එලෙසස්ටේ නමක් දිනාගත්ත ඒ පෙවීන පිටිකරුවා සුවන්ත පෙරරා එනවා ක්‍රීඩා පිටිය තුලට. පෙරරා එලෙසස්ටේ කවදත් වමත් පිටිකරුවන් ලයිස්තු තුල සිටින දවන්ත පෙරලිකාර පිටිකරුවෙක් හැටියට එමනම් මේ ජේෂ්ඨ පන්දු පිරිනැමීම සමග ලැබෙනවා පන්දුව යනවා දැවියාමක් හැටියට සයිටුවන් එනවා පන්දුව ලැබීම සටන්කාමී පන්දු වාර 20 තරඟමාලාව තුල සොයිසා ක්‍රියාත්මක වුණොත් පහරක් දියත් කරනවා. කෙටි පන්දු පහරක් හැටියට යනවා. එවර පන්දුව රකින්නට අවකාශයක් ලැබෙන්නේ නැහැ. දාවන පදිය තුල ක්‍රියාත්මකයි. ප්‍රථම ලකුණ එනවා සොයිසගෙන් එන පන්දු පහරක් හැටියට අප්පුහාමි නමක් දිනාගෙන තිබෙන මේ අප්පුහාමි එල්ලසස්ත්‍රය දිග්විජය කරපු පෙබල පිටිකරුවෙක් හැටියට අප්පුහාමි සිටිනවා. පන්දු වාර 20 තුල අපි ක්‍රියාත්මක කරන්නට ඕන. ලැබෙනවා වේගය වැඩි කරගෙන ගහනවා පාරක් යනවා උඩ පන්දුවක් හැටියට යනවා ක්‍රීඩා පිටිය තුල රකින්නට සිටනවා. එවර රකින්නවා දැවියාමක් හැටියට රකින්නවා ක්‍රීඩා පිටිය තුල. අයස් දුලංග එනවා ක්‍රීඩා පිටිය තුලට. දුලංග අයස් දුලන්ද මේ ජේෂ්ඨ පිටිකරුවා හොඳින් පිටෙන් අනුසක පතුරුන වේගය වැඩි කරගෙන ගහනවා පාරක් යනවා උඩ පන්දුවක් හැටියට නැවතත් සිටනවා ක්‍රීඩා පිටිය තුල. දෙවනි උඩ පන්දුවද ක්‍රීඩා පිටිය තුල දෙවනි උඩ පන්දුව අශෝක් රකින්නවා ක්‍රීඩා පිටිය තුල. ජේෂ්ඨ පිටිකරුවා එනවා ක්‍රීඩා පිටිය තුලට. අධ්‍යක්ෂින් බහුලව තිබෙන මනා හැකියාවක් තිබෙන මේ වමත් පිටිකරුවා ලැබෙනවා පන්දුව පහරක් දියත් කරනවා ගහනවා පන්දු පාර දමා ගැසීමක් හැටියටයි ක්‍රීඩා පිටිය තුල කලබලයක් නැහැ දාවකයා. හයනි පන්දුව දැන් නිමා වෙන විමුක්ති ලක්මාල් එනවා ක්‍රීඩා පිටිය තුලට. ලක්මාල් කල්පනාකාරී වන්නට ඕන. මේ පෙබල ශිවකොන් තරගයක් තුල ලක්මාල්ගෙන් ලකුණු ලැබෙන්නට ඕන අවස්ථාවක් බොහෝ දුරට ලක්මාල් පෙබල ක්‍රීඩකෙක් හැටියට මැදවල පන්දු රකින්නෙක් හැටියට බොහෝ දුරට සෑම විටම පෙරලන්ත සාන්ත අන්තෝනියට වැඩි දායකත්වයක් ලබා දෙන මේ ජේෂ්ඨ පිටිකරුවා ක්‍රීඩා පිටිය තුල සිටිනේ. ලැබෙනවා පන්දුව වේගය වැඩි කරගෙන ගහනවා කපා හැරීමක් ඔසෙන් යනවා පන්දුව රකින්නට සිටිනවා පන්දුව බොහෝ දුරට දැවියාමක් හැටියටද ක්‍රීඩා පිටිය තුල උඩ පන්දුවක් හැටියට රැක ගන්නවා පන්දුව. එවර දෙවියාමක් උඩ පන්දුවක් හැටියට ක්‍රීඩා පිටිය තුල 7 වෙනි පන්දුව. අප්පුහාමි කල්පනාකාරීව ක්‍රීඩා පිටිය තුල ලැබෙනවා. අප්පුහාමි පාරක් යනවා ජේෂ්ඨ පන්දු පාරක් හැටියට ක්‍රීඩා පිටිය තුල උඩ පන්දුවක් කරගන්නට හැකියාවක් නැහැ. දාවන පදේ වේගවත් වන්නට ඕන. එවර වේගවත් වෙනවා. මෙන්න එනවා 8 වෙනි පන්දුවට දෙවෙනි ලකුණ ක්‍රීඩා පිටිය තුල. දැන් පන්දු 8යි ලකුණු 2යි. පෙරලන්ද සාන්ත අන්තෝනිය හොඳින් අත්වල බැඳ ගන්නට හොඳ තරගයක බලාපොරොත්තු
පොදි බැඳ ගන්නට පුළුවන් ක්‍රීඩා පිටිය තුල ලැබෙනවා මෙන්න පහරක් යනවා කෙටි පන්දු පාරක් හැටියට යන්නේ ඒවර පන්දු රකින්නට කිසි ක්‍රීඩකෙක් නැහැ ධාවන පදේ වේගවත් වෙනවා ලැබෙනවා දැවියාමක් හැටියට පන්දු 9ක් නිමා වෙනවා අපි හඳුන්වන පෙබල කණ්ඩායම පෙරළඳ සාන්ත අන්තෝනිය ප්‍රථම වතාවට මුණ ගැසුණත් අපිට එල්ලේ ක්‍රීඩාවේ කවදත් අංශක පතුරන පෙබල කණ්ඩායමක් හැටියට පෙරළඳ සාන්ත අන්තෝනිය සිටනවා ලැබෙනවා පහරක් දියත් කරනවා දෙවියමක් හැටියට දකින්න. දැන් පන්දු 10ක් නිමා වෙනවා ක්‍රීඩා පිටියට. හොඳයි එහෙනම්. ටිරොන් එනවා ක්‍රීඩා පිටිය තුලට. ටිරොන් පැරණිගත පිටිකරුවා කණ්ඩායම තුල සිටින පෙරළඳ සාන්ත අන්තෝනියේ වැළඳගත් වසර ගණනාවක් එල්ලේ ඉතිහාසයක් තිබෙන දැවන්ත පිටිකරුවා ටිරොන් ක්‍රීඩා පිටිය තුල කෙටි පන්දු පහරක් යන්නේ ධාවන පදය කලබලයක් නැහැ ක්‍රීඩා පිටිය තුල. ඔබට උපරිම හැකියාව තිබෙන්න ඕන ක්‍රීඩා පිටිය තුල ලකුණු සොයන්නට මේ ජේෂ්ඨ පිටිකරුවෙක් හැටියට ආකලංක එහෙමනම් අපි යන් හොඳ පන්දු පහරවල් අතරට යන්නට පුළුවන් පෙබල පිටිකරුවෙක් හැටියට අකලංක එනවා ක්‍රීඩා පිටිය තුලට ජේෂ්ඨ පිටිකරුවා ලැබෙනවා පන්දුව පහරක් යනවා ජේෂ්ඨ පන්දු පහරක් හැටියට මෙන්න සාර්ථක පන්දු පහරක් ක්‍රීඩා පිටියෙන් එපිටටයි තුන්වෙනි ලකුණ එනවා ක්‍රීඩා පිටිය තුල පෙරළඳ සාන්ත අන්තෝනියේ තුන්වෙනි ලකුණයි පන්දු ටිරොන් යම්කිසි දෙයක් කරන්නට පුළුවන් එක් පන්දුවක් ටිරොන් ක්‍රියාත්මක කරලා තිබෙනවා ක්‍රීඩා පිටිය තුල ලැබෙනවා පහරක් දියත් කරනවා කෙටි පන්දු පහරක් හැටියට යන්නේ අනවශ්‍ය පන්දු පහරවල් අතරට යන්නට එපා ක්‍රීඩා පිටිය තුල සටන්කාමී ඉනිමකට යන්නට මේ ප්‍රයෝගිකාරී පිටිකරණය ක්‍රීඩා පිටිය තුල ක්‍රියාත්මක කරන්නට ලකුණක් නිසකේම ලැබෙන්නට ඕන ධාවන පදයේ තුල වේගෙන් එනවා එවර ලකුණක් ලැබෙයිද ලකුණක් ලැබෙනවා නිසකේම ලකුණක් බවට පත් කරගන්නවා ක්‍රීඩා පිටිය තුල අකලංක මනා හැකියාව ක්‍රීඩා පිටිය තුල තිබෙනවා මේ බෝල 6 තුල අකලංකට පුළුවන් යම් කිසි දෙයක් කරන්නට මේ ජේෂ්ඨ පිටිකරුවා පෙරළඳ සාන්ත අන්තෝනිය වැළඳගෙන වසර ගණනාවක් එල්එස්එස්ටේ දිගු ඉතිහාසයක් තිබෙන මේ අකලංක මෙන්න පාර යනවා පෙවල පන්දු පාරක් හැටියට මෙන්න 15 වෙනි පන්දුවේ පස්වෙනි ලකුණ ගෙන දෙනවා අකලංක හොඳයි ක්‍රීඩා පිටිය තුල තරංගයක් කරගන්නට ලකුණු අවශ්‍ය වෙනවා අවසන් පන්දු 5යි ක්‍රීඩා පිටිය තුල තිබෙන්නේ මේ පන්දු 5 තුල ආකලංක යම්කිසි දෙයක් කරනවා නම් මේ පන්දු 5 අනසක පතුරයිද වේඩිපුර පත්තු කරයිද කියන සැකය ක්‍රීඩා පිටිය තුල තිබෙනවා ලැබෙනවා ආකලංකට වේගය වැඩි කරගෙන ගහනවා යනවා උඩ පන්දුවක් හැටියට අකලංකටත් හිතා ගන්නට බැරුව ගියා පිත්තේ වැදිච්ච පන්දුව කුමක්ද උනේ කියන සැකය ක්‍රීඩා පිටිය තුල පර්ණාස්තය කාමී තරගයකට යන්නට නම් පෙරළඳ සාන්ත අන්තෝනිය ලකුණු දෙකක් අපි හොයාගමු මෙන්න පහරක් දියත් කරන පන්දුව ලැබීමක් නැහැ සාන්ත අන්තෝනිය මේ දැවන්ත පිටිකරුවා එනවා අංක 13 නියෝජනය කරන්න පහරක් දියත් කරනවා කෙටි පන්දු පහර දෙවියම ජයමාලි පන්දු රකින්නවා 20යි ඒ ලකුණු දෙකක් ගහලා දුන්නොත් හොඳ තරගයකට යන්නට පුළුවන් මෙන්න ලැබෙනවා පහරක් යනවා සාර්ථක පන්දු පහරක් හැටියට මෙන්න පන්දුව බිම්පත් වෙනවා ලකුණක් බවට පත් වෙනවා දැන් ලකුණු 6යි පෙරළඳ සාන්ත අන්තෝනිය ලකුණු 6යි දැඩි පළවෑමක් වෙනවා ජයමාලියට මේ ක්‍රීඩා පිටිය තුල ලැබෙනවා පන්දුව කපා හැරීමක් වශයෙන් යනවා පන්දුව රකින්නට අවකාශයක් ලැබෙයිද ලැබෙන්නේ නැහැ පන්දුව රකින්නට එහෙමනම් ලකුණක් බවට පත් වෙනවා ක්‍රීඩා පිටිය තුල මාගේ කීම සනාත කරනවා ලකුණු දෙක ලබා දෙනවා මෙන්න ලකුණු 7යි ලකුණු 8ේ සීමාව ජයමාලියට බාර කරනවා පෙරළඳ සාන්ත අන්තෝනිය
හොඳයි. කණ්ඩායම තපතපත් යාගම සිහිපත් කරමින් තරගය ආරම්භ කිරීමට සූදානම් වෙනවා. මේ ප්‍රබල අභියෝගයේ ලකුණු 7යි. ලකුණු 8ක් ලබා ගන්නට ඕනේ ජයග්‍රහණයට. තමගේ දිශාව තියෙනවා වගකීමකින් පන්දුර පාරේ ඉල්ල කරන්නට ඕනේ ඉලක්කය. ප්‍රබල ඉලක්කය ලකුණු 7යි. ඔෂේනක් නිවනයි දාමන සහාය එකතු කරගන්නේ. වගකීමකින් පන්දුර පාරේ ඉල්ල කරන සුරජ්ජත් මහේෂ් පත්තුව දෑවි යනවා. සුරජ්ජන් මහේෂ් සැත්තෙප්ප දුර්වල පිටිහරබයක් තියත් කරමින් තියවිනවා. ප්‍රථම පන්දුව තුල විකේෂ් කුමාර ආදරණීය ක්‍රීඩකයා මුල්ම සූරතාවට හිමිකම් කියති වැඩිම ලකුණු ලබා ගන්න සමත් වුණේ ලැන්ටි අමරසිංහ ක්‍රීඩා පිටිමේ වසර තුල මෙන්න සෝදානම් වෙනවා විකේෂ් කුමාර. මෙන්න පත්තුව එල්ල කරන පන්දු ප්‍රහාරය යනවා. පන්දුව දාවක යන්න පන්දු වෙනවා. අශෝක් පන්දු වෙනවා. අශෝක් නතර වෙන්න ඕනේ. ඔව් තෙපඩ කඩොමෙන් නතර වෙනවා. පන්දු දෙකයි ලකුණු ලබන්න වරක් නැහැ. අශෝක් කල්පනා කයිස් කණ්ඩායමේ යාමකයා පන්දු ලබා දෙන්නේ නුවන් පිටෝ. යච්චෝදාන අපේම පන්දුර පාරෙල් කරත් සම්පත් ප්‍රෝණයි කණ්ඩායමේ යාමකයා කිච්චක් දෙනවා. මොදිත් පිටාස්ත්‍රා කන්ටෝඩි අතන් මදුරක් අප්පුහා පිටින් පත්තුව එල්ල කරනවා. පන්දුව එනවා ක්‍රීඩා පිටියේ ක්‍රීඩකෙන් සිටිනවා. ලුහු බඳිනවා. පන්දුව රැක ගන්නටමයි තට්ටේ. අවකාශය නැහැ. සාර්ථක පන්දු ප්‍රහාරයක් එල්ල කරන්නේ කසන් මදුරංග අප්පුහාවි ආරම්භක ලකුණ දෙපණ පන්දුව තුළ ලබා දෙනවා. පන්දුව අර 3යි 1 ලකුණයි 1 දැබියමයි. ලැන්ටි අමරසිංහ ක්‍රීඩා පිටිය වර්ණවත් කරමින් වේගවත් පිටිකරුවාට සම්මාන හිමි කරගත් ක්‍රීඩකයා පන්දු ලබා දෙන්නේ නුවන් පිටෝ. වේගවත් පිටිකරුවා ඊරිදින එල්ලේ සූර්යා තරගාවලියේ කඳවල චැම්පියන්ස් ක්‍රීඩා පිටියේ නුවන් පිටෝ එල්ලේ සූර්යා පන්දු අර 4ට 4ක් ලබාගත් ක්‍රීඩකයා. මෙන්න පන්දුව එල්ල කරනවා. පන්දු ප්‍රහාරය ඔව් දබාගත් නැහැ. අශෝක් පනාතු නිවැරදි දෙව ලබා ගන්නවා. අඩෝම සිල්වා විතස්සක් සිල්වත් වයි බොල්ල සඳතරු තරගමාලා බිල්ලි සූර්යා මේ වසර තුල වේගවත් පිටිකරුවයි ඉල්ලි සූර්යයි දුබිතස්සක් සිල්වා පන්තු වාර කරන්ටුවන් පිටු කසන් මදුරංග කලබල වෙන්න එපා. හොඳින් පිට ආශ්‍රා ගන්න ඕනි. මෙන්න පත්තුව එල්ල කරනවා. පන්දු ප්‍රහාරය යනවා. පන්දුව දාවකයා බේගෙන් යන්න පන්දු වෙනවා. නතර වෙන්න ලකුණයි සාර්ථක ලකුණකට හිමිකම් කියනවා. සාර්ථක ලකුණක් දැවටුන්නේ නැහැ. පන්දුව දැවටුන්නේ නැහැ. දැවටිලා තිබෙනවා. පන්දුව දැවියනවා. මේ අවස්ථාව වෙනකොට කසු මතුරක් අප්පුහාමි දැවියනවා. පන්දකයා හොඳින් පන්දු ලබා දෙන රාන් කුමාර එල්ල කරන පන්දු ප්‍රහාරය යනවා. පන්දු ක්‍රීඩා පිටියේ සීමාවෙන් ඉක්මම යන ආකර්ෂණීය දක්ෂ පන්දු ප්‍රහාරයක් එල්ලෙනවා. ඒ අශාන් ප්‍රනාදුගේ පන්දුවයි 6 වෙනි පන්දුව තුළ දෙවිලි ලකුණ වාර්තා කර ගන්නවා. තුන කෙඩගෙන පාරදේශක තිබෙනවා මේ ක්‍රීඩා පිටිය. යසෝදානම් පන්දු ප්‍රහාරය එල්ල කරන පිටපත්තුව එල්ල කරන පන්දු ප්‍රහාරය යනවා. පන්දුව මයිතන්නේ ක්‍රීඩා පිටියේ සීමාවෙන් ඉක්මම යනවා. ආකර්ෂණීය දක්ෂ පන්දු ප්‍රහාරයක් එල්ල කරනවා. මෙන්න තවත් ලකුණක් එකතු වෙනවා. සාර්ථක ලකුණකට හිමිකම් කියාදී ප්‍රධාන තීරකතුමා සුදු දදිය සමා දෙන්නේ තවත් ලකුණක් ඉදිරියට එනවා. පන්දුවර 7ක් නිමාවටපත් වෙනවා. පන්තෝඩි පිළ මෙන්න සුදාන පෙරම පන්දු ප්‍රහාරය එල්ල කරාට එල්ල කරනවා. පන්දු ප්‍රහාරය උඩ පන්දුවක් කෙඩකේ උත්සාහ ගන්නවා. උඩ පන්දුව ක්‍රීඩා පිටියේ පන්දුව රකින්නවා. ආශාන් දෙවි යනවා. මේ අවස්ථාව වෙනකොට ආශාන් පනාදු වටිනා ලකුණක් ලබාගෙන මේ දෙන්න තිබියනවා. මෙන්න පන්දුව ලබා දෙන්නේ රෝහන් කුමාර. එල්ල කරන පන්දු ප්‍රහාරය යනවා. ක්‍රීඩා පිටියේ සීමාවෙන් ඉක්මම යන ආකර්ෂණීය දක්ෂ පන්දු ප්‍රහාරයක් එල්ල කරන්නේ සදීර ප්‍රනාන්දු ලාබාල එල්ලේ ක්‍රීඩකයා මෑතභාගයේ ජයමාලි කණ්ඩායම නියෝජනය කරපු එල්ලේ ක්‍රීඩකයා තවත් ලකුණක් එකතු වෙනවා. පන්දු වර 9ක් තිබාටපත් වෙනවා. ප්‍රදීප් පෙරපත්තුව දෑවි යන බව දුමින්ද
පිත්තේ තවටා ගන්න ඇදුමින්ද පන්දු අර 10ක් නිමාඩපත් වෙනකොට මෙතන සිට විස්තර කතනය ගෙනියන්නට ආරාධනය කරනවා හේන් මුල්ල ජයමාලි කණ්ඩායම කලක් ප්‍රයෝජනය කරමින් පන්දු ලබා දෙන්නේ රෝහන් කුමාර ආදරණීය ජෙස්ට් එල්ලේ ක්‍රීඩකයා සායදාමණියට එනවා අශෝක් ප්‍රනාන්දු සදීර ප්‍රනාන්දු පිටිකරුවා වෙන පත්තුව දැවි යනවා ආශා සදීර ලකුණු හතරක් අවශ්‍යලා තිබෙනවා කැඳවාගෙන යනවා ජයමාලි කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සුපිරි පිටිකරුවා ජයමාලි කණ්ඩායමේ සිටින නුවන් පිටෝ තමයි අඩකවට කැඳවාගෙන ආවේ කෙසේනම් ක්‍රීඩා පිටිය තුල තනතිල්ලතිගේ ගලාගෙන යන පන්දුවක් හැටියට මම දකිනවා ඒ පන්දුව 12 වෙනි පන්දුවේ නිමාවට පත් වෙද්දී ජයමාලි කණ්ඩායම හිතන්නේ අර සෙමින් දැන් පන්දුව අර සංඛ්‍යාව ක්‍රමක් කැඳවාගෙන යන්නේ අශෝක් ප්‍රනාන්දුව ක්‍රීඩා පිටියට මෙන්න 13 වෙනි පන්දුව අශෝක් ක්‍රීඩා පිටිය තුල කේසනම් තනතිල්ලතිගේ පන්දුව ගලාගෙන යද්දී පන්දුව ඉතාමත් සාර්ථකව රකින්නවා ක්‍රීඩා පිටිය තුල පෙරලන් සාන්ත අන්තෝනිය සූදානම් වෙනවා මිලක පන්දුව නුවන් පිටෝ තියක් කරනවා තනතිල්ලතිගේ පන්දුව ගලාගෙන යද්දී නුවන් පිටෝගේ ගවා ගැනීමයි මේ දැන් සිදුවෙන ක්‍රීඩා පිටිය තුල හැමනම් පන්දුව අර 14ක් නිමවන පද්ධතිය මම අරන් කර ජයග්‍රහණයේ වාසිය අරගෙන ආපු මේ ප්‍රහාරාත්මක වමතේ කසකරුවයි මෙයාසෝ ප්‍රනාන්දුයි එල්ලිමක් කරනවා කැවියනවා හේතුතුනි ඕනෑමට වඩා පන්දුව තෙම් කණුව ඇතුලින් ගමන් කර තිබෙනවා දැන් තරගේ මේ ලකුණු වටේ අභියෝගය රෝහන්ගේ පිටතට යොමු කරගෙන රුවන්පිටෝ දෙමුලි වැදෙන පන්දුව යනවා හේදවතුනි කාසි සත්‍ය වුණාට නොට්ටු සයිලන්ස් අනේකයි මේ වටිනා කියන නොට්ටුව වටිනා කමේ තරම අදත් මේ ක්‍රීඩා පිටිය තිසාරා ලැබෙන පන්දුවට යනවද ගවාහන පන්දුවට සින්නවද කියලා කෙකුත පන්දුවට රාඛින මහරෝහන්ගේ ඉනිමාවටපත් උනේ දැන් තරගය ලකුණු අතරට එන්නට හමු වුණේ නෑ වීක්නස් තිබෙන පන්දු තුනට දැන් තුනක් අවශ්‍යයි මුලින් නොලැබුණු අවස්ථාව මෙතනින් ගහමු වීක්නස් කුමාරයි පිටින් ඊබතට ගහන පන්දු පහරයි කසුන් මරුරංග එන්න වේගින් දෙකට දෙක කුමාර වීක්නස් ගහපු තැනින් ඔබගේ සුපුරුදු දිසාවෙන් පේරලන්ද සාන්තන්තෝනි ප්‍රතිවාදීන්ට ගේන්න පුළුවන් තැනින් ගහමු ලකුණ බිඩෝගේ පන්දුව නිවැරදිව ලැබෙන්නේ හිතවතුනි ජයග්‍රහණයේ බලාපොරොත්තු මේ පන්දු 20 තුල ජයමාලියට අහිමි වෙනවා දැන් සම බලාපොරොත්තු තබාගෙන ඒකට එක අවශ්‍යයි තරගයේ සමට ඒක ලකුණයි එක පන්දුවයි ප්‍රධාන තීරකතුමා විමසනවා එක පන්දුවයි සමට නම් පමණයි අපිට අවශ්‍ය තියෙන්නේ අවශ්‍යතාවයයි දැන් අවශ්‍ය සම ලකුණයි බලමු ගැලමු කරුවානන් බලමු මහේෂ්ගේ විශ්වාසය දෙනාගත්තු ඒ ප්‍රබල පිටිකරුවා බලමු කවුරුන්ද මහේෂ් සේනවා කවුද මේ ජයමාලි මේ ප්‍රහාරාත්මක පිටිකරුවන් ගොන්න අතරින් මේ ඒකට ඒක ගහන්න පුළුවන් පිටිකරුවා සොයලා නිවැරදි දිශාවෙන් අරගෙන එමු තාමත් ප්‍රබල පිටිකරුවන් ජයමාලිය සදුයි එයාතරින් තෝරලා බේරලා පෙරලා ගන්න ක්‍රීඩකයා බලමු සුරංජන් මහේෂ් කණ්ඩායමේ නායකයා දාතුර කැඳවන පිටිකරුවා එනවා හිතවතුනේ දා ජාතික සුරත එල්ලේ තරගමාලාවේ අපි දේවන වටේ ගමන් කරන යුග මොහොතකදී ජයමාලිය අඩු ලකුණු සංඛ්‍යාවකට වැඩි ක්‍රීඩකයන් සංඛ්‍යාවක් දැවි ගිය මොහොතක කඳවල සිස්ටම් බදස් පිටියේ පිට ලකුණු පහක් පිටියෙන් ඊවතට ගහපු මේ ප්‍රවේගකාරී පිටිකරුවාට රොෂෙන් ආක්‍රීමනයි පිටියට රොෂෙන් ඒකට එක අවශ්‍යයි මේ තරගමාලාව තුළ ජයමාලියේ අභිමානය අරගෙන යන තැන ලකුණු අරගෙන එන රොෂෙන්ගේ පන්දුව තාම තියලා අහසේ රකින්නවා හිතුතුනි රකින්නවා කොහොම වුණත් දිනුන තරගයක් අවසාන මොහොතේදී
ජයමාලිය ලකුණු 6ක් ලබනවා පන්දු 20ට. නමුත් අවශ්‍යතාවයේ ලකුණු 8ක් තිබුණා. පෙරළඳ අන්තෝනි ලකුණු 7යි, ජයමාලිය 6යි. එක ලකුණකින් පෙරළඳ ප්‍රබල සාන්ත අන්තෝනිය ජයමාලිය හමුවේ ප්‍රබල ජයග්‍රහණයක් ලබා ගත්තේ ආදරණීය තුතුනි. අද මම මුලින් කිව්වා වගේ තම සාර්ථක තරගමාලාවක්